හායි දෙය බලන්නෝ සියල්ලෝ සාදරයෙන් පිළිගන්නවා බලමු සිනමා මූවි රිව්යුව වෙත. මේ කාලේ ස්කොට්ලන්තයේ ඇමරිකන් ටූරිස්ට්ලා දෙන්නෙක් එහි තියෙන පොඩි පබ් එකකට යනවා. ඇතුළේදී එයාලා ප්‍රසිද්ධ ලෝග් නෙස් මොන්ස්ටර්ගේ ෆොටෝ එකක් හොඳට බලනවා. ඒත් එතන හිටපු වයස්ක මිනිහෙක් එයාලට කියනවා ඒ ෆොටෝ එක බොරුවක්. ඒ වගේම මේ කතාව ඇත්තටම එයාලා හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි කියලා. මේ කපල් එක යාගේ මේසින් වාඩි වෙලා මුළු කතාවම අහන්න ලෑස්ති වෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ 1942 දී ඇංගස් මැක්මෝරා කියන පොඩි කොල්ලෙක් වතුර දිහා බලාගෙන ඉන්නවා. එයාට හීන පේනවා ඒකේ ඇවිදිනවා කියලා. හැබැයි හීන බය හිතන නපුරු හීන බවට පත් වෙන්නේ එයා වතුරේ ගිලෙනවා කියලා හිතෙනකොට. ඇත්ත ලෝකයේදී ඇංගස් වතුරෙන් ඈත් වෙලා වෙරළේ තියෙන කටු එකතු කරනවා. එයාට එයාගේ තාත්තා මතක් වෙනවා. එයාගේ තාත්තා රෝයල් නේවි එකේ නාවිකයෙක්. කිව්වා මේ පොකුණ අමුතු වශී වුණු තැනක් කියලා. වතුර යටින් ඇංගස්ට වැල්ලේ තියෙන ලොකු අමුතු බිත්තරයක් වගේ දෙයක් හම්බ වෙනවා. එයා තීරණය කරනවා ඒක ගෙදර ගෙනියන්න. ටික වේලාවකින් එයාගේ අම්මා ඈන් ඇවිත් එයාට ගෙදර එන්න කියනවා. ඇංගසුයි ඈනුයි ලොක් නෙස් ළඟ තියෙන එයාලගේ ලොකු ගෙදරට ආපසු යනවා. ඇංගස් ඉක්මනට ගිහින් ඒ අමුතු බිත්තරේ එයාගේ තාත්තගේ වත්ත පැත්තේ තියෙන පොඩි කාමරයක හංගනවා. ඒ වෙලාවෙම එයාගේ අක්කා කර්ස්ටි ඇවිත් අහනවා ඇංගස් වෙරළේ සතුටින් හිටියද කියලා. ඈන් එයාගේ දුවට මතක් කරලා දෙනවා ඇංගස් මේ දවස්වල සතුටින් ඉන්නේ නැති බව. කාමර ඇතුලේ ඇංගස් පොඩ්ඩක් ඉඳලා තාත්තා නැතුව ගෙවුණු තව දවසක් මාක් කරනවා. එයා බාල්දියෙන් ගලක් අරගෙන ඒක සෝදන්න පටන් ගන්නවා. එයා ඒකේ තිබුණ මඩ සෝදලා අයින් කරනකොට යටින් දිලිසෙන නිල් පාටක් එළියට එනවා. එයා රාත්‍රී කෑමට ඉක්මනට යනකොටම බිත්තරේ තනියම හෙලවෙන්න පටන් ගන්නවා. ඒ රෑලියේ සද්දෙකට ඇංගස්ට බාධා වෙනවා. එයා ජනේලෙන් එබිකම් කරලා බලනකොට දකිනවා අර පොඩි කාමරේ දොර අමුතු විදියට ඇරිලා තියෙනවා. ඇංගස් ඒක බලන්න යනවා. ගිය ගමන් එයාට පේනවා බිත්තරේ පැලිලා අන්ධකාරයේ අමුතු සතෙක් එහාට මෙහාට දුවනවා. එයාට හැංගෙන්න හදනවා. ටික වේලාවකින් ඒ අමුතු සතා එළියට එනවා. ඒක පිටසක්වල ජීවියෙක් වගේ. හරිම අමුතු සතෙක්. ඇංගස් අලගෙඩියක් අරගෙන ඒකට කන්න දෙනවා. සතාගේ විශ්වාසය ටිකෙන් ටික දිනා ගන්නවා. සතාට තුවාලයක් තියෙනවා දැකලා ඇංගස් ඒකට බෙහෙත් දාලා පටි දාන්න හදනවා. එයා පොරොන්දු වෙනවා සතා බලා ගන්න. හැබැයි මේක හැමෝගෙන්ම රහසක් විදියට තියාගන්නවා. පහුවදා උදේ ඇංගස් ඇහැරෙනකොට දකිනවා හමුදා වාහන පෙළක් එනවා. එයාගේ තාත්තා ආපසු ආවා කියලා හිතලා ඇංගස් අම්මයි අක්කයි සතුටින් ඒක බලන්න දුවනවා. හැබැයි කැප්ටන් තෝමස් හැමිල්ටන් කියනවා රෝයල් එයාර් ෆෝස් එකට මේ වැඩේ බාර දීලා තියෙන්නේ කියලා. ඒ වගේම එයාලා හමුදා මෙහෙයුමකට එයාලගේ ලොකු ගෙදර අත්පත් කරගන්නවා. ඇංගස්ට තේරෙනවා මේ පුහුණු වුණු මිනිමරුවන් එයාගේ අලුත් යාළුවට තර්ජනයක් කියලා. සොල්දාදුවෝ ගෙදර කඳවුරු ගහනකොට කැප්ටන් හැමිල්ටන් පැහැදිලි කරනවා ජර්මන් ආක්‍රමණ තර්ජනයට මුහුණ දෙන්න සොල්දාදුවෝ ලෑස්ති වෙනවා කියලා. ඇංගස් කාමරයට ගියාම දකිනවා සතා කෑම හොයන්න හැම තැනම ඉරලා දාලා. එයාගේ තාත්තගේ බඩු ටික තව ටික කාලයක් ආරක්ෂා කරගන්න බලාගෙන ඇංගස් ඒ සතාට කෑම ටිකක් අරගෙන එන්න යනවා. හැබැයි ආමිකුක් සර්ජන් ස්ට්‍රන්ග් එයාට කෑම දෙන්න බෑ කියනවා. ඇංගස් ඉක්මනට හිතලා කුණු බාල්දිය අරගෙන ඒක කාමරයට ඇදගෙන යනවා. සතා ඒකට පැනලා ඇතුලේ තිබුණු හැමදේම වගේ කනවා. රොබින්සන් ක්‍රූසෝ කියන පොත නිසා ඇංගස්ට ඒ සතාට ක්‍රූසෝ කියලා නම් කරන්න තීරණය කරනවා. ක්‍රූසෝ කෑම කන අතරේ ඇංගස් යාගේ කාමරේ ඉන්න සතා මොන જાතියකෙක්ද කියලා හොයන්න පටන් ගන්නවා. හැබැයි හොයපු එකක්වත් ගැලපෙන්නේ නැහැ. ඇංගස්ට මතක් වෙනවා එයාගේ තාත්තා ලෝක් එකේ ඉන්න පුරාවෘත්තීය රාක්ෂයෙක් ගැන කියපු හැටි. එයාට ඒක බලන්න හැමතිස්සෙම ඕන වුණා කියලා. ඇංගස්ට තේරෙනවා මාළුවෙක් වගේ පේන මේ සතා හොඳටම වේලිලා කියලා. පොඩි එකාට බේරෙන්න උදව් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා එයා වතුර බාල්දියක් කුණු බාල්දියට වක් කරනවා. ලෝක් එකේ හිටපු දීවරයෝ දෙන්නෙක් දවල්ට කන්න මාළු අල්ලනවා. එයාලා දකිනවා කන්ද උඩ හමුදා කාලතුවක්කු බැටරියක් හදනවා. කන්ද උඩ කැප්ටන් හැමිල්ටන් පැහැදිලි කරනවා ළඟපාත වතුරේ ඉන්න ජර්මන් සම්මැරින් තර්ජනෙන් බේරෙන්න තමයි මේ නිලධාරීන්ට බාර දීලා තියෙන්නේ කියලා. වත්තේ ඇවිදින අතරේ ඇංගස්ට සර්ජන් වෝකර් කියන සොල්දාදුවෙක් මැරුණු මුවෙක් අල්ලගෙන ඉන්නවා දකිනවා. මේ මිනිස්සු එයාගේ අලුත් යාළුවා ක්‍රූසෝට තර්ජනයක් කියලා ආයෙත් තේරිලා එයා දුවනවා. ඈන් කාමරේ ඇතුල් වුණාම හැම තැනම අවුල් වෙලා අවුල් ජාලාවක් වෙලා තියෙනවා දකිනවා. එයාට පොඩ්ඩක් වෙලා ගිහින් එයාගේ මහත්තයව මතක් වෙනවා.
හැබැයි දවස් කිහිපයකට කලින් වැඩට ගත්තු අත්උදව්කාර ලුයිස් මෝබ්‍රේ එන නිසා බාධා වෙනවා. එයා ලූවිස්ට කියනවා කාමරේ අවුල අස් කරලා හැමදේම හිස් කරන්න කියලා. ඈන් කියනවා ඇංගස් කාමරේ සතෙක් ඇති කරනවා කියලා එයාට සැකයි. ඒක එයාට කරන්න බෑ කියලත් ඇයි කියනවා. ඒ නිසා මේ වැඩේ බාර ගන්න කියලා ලුවිස්ගෙන් අහනවා. ඇංගස් ගෙදරින් එළියට යනකොට දකිනවා ලුවිස් කුණු බාල්දිය හිස් කරනවා. හැබැයි පුදුම වෙන්න දෙයක් තමයි ක්‍රූසෝ ඇතුලේ නෑ. යුද්ධෙට ගිහින් ඉන්නේ එයාගේ තාත්තගේ වැඩපොළ ආරක්ෂා කරන්න බලාගෙන ඇංගස් ලුවිස් එක්ක රණ්ඩු වෙනවා. හැබැයි ලුවිස් කියනවා එයාට ඕන දේ කරන්න වැඩපොළේ අයිතිය තියෙන්නේ එයාට කියලා. ඒ රෑ ඇංගස් ක්‍රූසෝට කතා කර කර වත්තේ ඇවිදිනවා. ඒක ලුවිස් දකිනවා. ලොකු ගෙදර ඇතුලේ වේගෙන් ලොකු වෙන ක්‍රූසෝ ගෙදර හැමතැනම ඇවිදිනවා. අහම්බෙන් හමුදා බල්ලා චර්චිල් එක්ක මුණ ගැහෙනවා. ඌ මෙයාව එලවගෙන යනවා. ක්‍රූසෝට යන්තම් බේරෙන්න පුළුවන් වෙනවා. හැබැයි ගෙදර වැඩ කරන අය හානියට බනින්නේ හමුදාවටයි. එයාලගේ බල්ලටයි. ඇංගස් සතා හොයන එක අතහරින්න හදනකොට කස්ටි බය වෙලා කෑ ගහනවා. එයා ඉක්මනට උඩ තට්ටුවට ගිහින් බලනකොට ක්‍රූසෝ එයාගේ බාත් ටබ් එකේ හැංගිලා ඉන්නවා දකිනවා. ඇංගස් එයාගේ අක්කට පොරොන්දු වෙනවා මේ සතා කාටවත් කරදර කරන්නේ නැහැ කියලා. වගේම අම්මට කියන්නේ නැති වෙන්න පොරොන්දු කරගන්නවා. එයා අකමැත්තෙන් උනත් එකඟ වෙනවා. ඈන් ලුවිස්ට කියනවා ආගන්තුක නාන කාමරේ බලන්න කියලා. ඒ වගේම එයාගේ මහත්තයාගේ පරණ ඇඳුම් ටිකත් අලුතින් ගේනවා. ලුවිස් විනීතව ඒක බෑ කියනවා. මහත්තයා ගෙදර එයාට මේව ඕන වේද කියලාත් අහනවා. හැබැයි ඈන් කියනවා එයාගේ මහත්තයා ගෙදර ඉන්නේ නැහැ කියලා. එයාගේ නැව අවුරුද්දකට කලින් ගිරුණා. එදා ඉඳන් එයා නැති වෙලා කියලා තමයි හිතන්නේ. ඈන් ලුවිස්ට පැහැදිලි කරනවා ඇංගස් හොඳටම අවුල් වෙලා ඉන්නේ. තාත්තගේ වියෝව බාර ගන්න එයාට බෑ කියලා. ඇංගස්ුයි කර්ස්ටි දෙන්නම ලොකු වෙමින් ඉන්නේ. ක්‍රූසෝ නිශ්ශබ්දව තියාගන්න උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. නාන කාමරේ කැඩිලා කියලා හිතලා ලුවිස් ඒක හදන්න එනවා. ඇංගස් එපා කිව්වත් කර්ස්ටි ලුවිස් ඇතුළට ගන්නවා. එයා ගිය ගමන් ක්‍රූසෝව දකිනවා. ක්‍රූසෝ සමහර විට වෝටර් හෝස් කෙනෙක් වෙන්න ඇති කියලා ලුවිස් හිතනවා. ඒක කෙල්ටින් කතාවක එන පුරාවෘත්තයක්. ඒ කතාවට අනුව ලෝකේ එක වෙලාවකට ඉන්න පුළුවන් එක වෝටර් හෝස් කෙනෙක්ට විතරයි. එකෙක් වයසට ගියාම බිත්තරයක් දාලම එනවා. අලුත් බිත්තරේ ඊළඟ වෝටර් හෝස් ඉන්නවා. ඈන් ළමයිව හොයනකොට ඇංගස් ලුයිගෙන් උදව් ඉල්ලනවා. ඈන්ට නාන කාමරේට එන්න කලින් කර්ස්ටි සහ ලුවිස් ඈන්ව වෙනතකට යොමු කරනවා. එයාලා කියනවා ලුවිස්ට අවුල හොයන්න උදව් කළා. එයාලා නිසා ඒක හැදුවා කියලා. හැබැයි ඈන්ගේ සැකය වැඩි. එයා කොහොම හරි නාන කාමරේට යනවා. පුදුමයකට වගේ බාත් ටබ් එක හිස්. වෝටර් හෝස් සතා අතුරුදහන් වෙලා. ලුයිස් වෝටර් හෝස්ව වැසිකිළිය හංගලා ඈන්ව රවට්ටලා නොමග යවන්න උදව් කරනවා. සැකයෙන් උනත් ඒ බොරුව විශ්වාස කරලා ඈන් නාන කාමරයෙන් යනවා. පහළ තට්ටුවට යන අතරේ ඇන්ටන් කැප්ටන් හැමිල්ටන් මුණ ගැහෙනවා. එයා කෘතගුණ සැලකීමක් විදියට සංවිධානය කරන කෑම වේලකට ඇන්ටන් ආරාධනා කරනවා. ඇය සතුටින් එකඟ වෙනවා. ලුයිස් ඇංගස්ට උපදෙස් දෙනවා වෝටර් හෝස්ව ගෙදරින් එළියට අරගෙන ලෝක් එකට දාන්න කියලා. ඒක තමයි යාට හොඳම තැන. හැබැයි ක්‍රූසෝට හොඳම තැන එයා ළඟ ඉන්න එක කියලා හිතන ඇංගස් හොඳටම ප්‍රතික්ෂේප කරනවා. කෑම වේල තියෙන රෑ ඈන් එයාගේ කබඩ් එකෙන් ගොඩක් කාලෙකින් ඇඳේ නැති ලස්සන ඇඳුමක් හොයා ගන්නවා. නාන කාමරය ඇතුලේ ඇංගස් වෝටර් හෝස් සතාට ටින් මාළු කන්න දෙනවා. කස්ටින් මැදට පැනලා ඇවිත් කියනවා පහළ තට්ටුවේ වෙන දේ බලන්න එන්න කියලා. හැබැයි එළියට යනකොට ඇංගස් තාවකාලිකව හදපු බෝඩ් එක නිසා දොර වැහෙන්නේ නැහැ. මාළු ටික ගන්න දඟලන වෝටර් හෝස් බාත් ටබ් එකෙන් එළියට වැටෙනවා. කුස්සියේ හමුදාවයි ගෙදර සේවකයෝයි එකට නටනවා. හැබැයි චර්චිල් බල්ලාට අමුතු සුවඳක් දැනෙනවා. ඌ ඒක හොයාගෙන දුවනවා. ඇංගසුයි කර්ස්ටි එයාලා ගාවට එනකොටම ඇංගස්ට තේරෙනවා බල්ල නෑ කියලා. උඩ තට්ටුවේ වෝටර් හෝස් කොරිඩෝර් වල ඇවිදිනවා. එතකොට චර්චිල් එක්ක මූණට මූණ ගැහෙනවා. තව දුරටත් ලණුවෙන් අල්ලගෙන නැති නිසා චර්චිල් වෝටර් හෝස් මුළු ගෙදර වටේම එළවගෙන යනවා. ඒකෙන් ලොකු විනාශයක් වෙනවා. දඩයම් කාමරයට ගිය ක්‍රූසෝ දකිනවා එයා වටේට තියෙන පුරවපු එල්ලපු මැරුණු සත්තු. ඒක දැකලා එයා හොඳටම බය වෙනවා. ඇංගසුයි කර්ස්ටි වීදුරු කැඩෙන සද්දෙට පස්සෙන් යනවා. හමුදා කෑම වේල අතරේ හැමිල්ටන් හා ඈන්ට ගෙදර හැමතැනින්ම එන සද්ද ඇහෙනවා. අන්තිමට චර්චිල් මේසෙ උඩින් දුවලා ලොකු අවුලක් කරලා ඒ එළවපු සූදානම් කරපු භෝජන ශාලාවට කඩා වැටෙනවා. ක්‍රූසෝ කාටවත් නොපෙනී බේරෙන්න සමත් වෙනවා. ලුවිස් ඈන්ගෙනුයි හමුදාවෙනුයි සමාව ඉල්ලනවා. එයා කියනවා එයා හැදුවේ බල්ල අල්ලන්න කියලා. නොසතුටින් හිටපු කැප්ටන් හැමිල්ටන්
එයාගේ කලකිරීම ප්‍රකාශ කරනවා. හැබැයි ලුවිස් එයාගෙන් අනගන්න බෑ කියනවා. ඈන් එයාට නියෝග කරනවා ඇංගස්ව කාමරයට එක්කගෙන යන්න කියලා. එයා ඒකට එකඟ වෙනවා. එළියේදී ක්‍රූසෝ පිළිමයක් වගේ ඉන්නවා. ඒ විශ්වලා ගැනීමෙන් බල්ලා රවට්ටන්න සමත් වෙනවා. මාළු පිරිච්ච පොකුණක් දැක්කාම ක්‍රූසෝ ඒකට පැනලා කන්න පටන් ගන්නවා. ඇංගස් හොයන ලුවිස් එයාව මුණ ගැහිලා පොරොන්දු වෙනවා එයා කාමරයට ගියොත් වෝටර් හෝස් හොයලා දෙනවා කියලා. අකමැත්තෙන් වුණත් ලුවිස් එයාට කියපු දේ කරනවා. උදේ වෙද්දි ලුවිස් ක්‍රූසෝව දකින්න හම්බ වෙනවා. දැන් එයා ගොඩක් ලොකුයි. එයා ඇංගස්ව එක්කගෙන ඇවිත් බලන්න දෙනවා. ලුවිසුයි ඇංගසුයි ලෝක් එකට ඩ්‍රයිව් කරලා යනවා. වෝටර් හෝස්ව එයාගේ ස්වාභාවික ගෙදරට යවනවා. කැප්ටන් හැමිල්ටන් කාමරයේදී ලුවිස් එනකන් හිඳලා අත්උදව්කරුට නියෝග කරනවා ඇංගස්කින් ඈත් වෙලා ඉන්න කියලා. හැමිල්ටන්ගේ ඇස්වලට ලුවිස් නරක බලපෑමක් කරන කෙනෙක්. වතුරේ ඉන්න දීවරයෝ දෙන්නෙක්ට අහම්බෙන් වෝටර් හෝස් අහුවෙනවා. එයාලගේ පොඩි බෝට්ටුව ඒක පිටිපස්සෙන් ඇදගෙන යනවා. අකමැත්තෙන් වුණත් එයාලගේ බෝට්ටුව බේරගන්න දීවරයෝ ලණුව කපනවා. ඇංගස් එයාගේ රැකවරණයට ගන්න කැප්ටන් හැමිල්ටන් එයාට පොරොන්දු වෙනවා විනයගරුක සොල්දාදුවෙක් කරන්න කියලා. දවස් ගාණක් පුහුණුවීම් කරලා ඇංගස් නිදහස් වෙලා එයාගේ පීඩාකාරී හමුදා ජීවිතයෙන් පැනලා යනවා. එයා වැව ගාවට ආපහු එනවා. එතන ඉන්නවා දැන් හොඳටම ලොකු වෙලා ඉන්න ක්‍රූසෝ. එයා ඇංගස්ව දැකලා සතුටු වෙනවා. වතුරට බය වුණත් ක්‍රූසෝ ඇංගස්ව එයාගේ පිට උඩට ගන්නවා. පොඩ්ඩක් පීනුවාට පස්සේ ඇංගස්ගේ අකමැත්තෙන් වුණත් වෝටර් හෝස් වතුර යටට යන්න පටන් ගන්නවා. හැබැයි කාලයත් එක්ක ඇංගස් මේකෙන් සතුටු වෙන්න පුරුදු වෙනවා. මේ විදියට එයා වතුරට තිබුණු බය නැති කරගන්නවා. එයාලා ආපහු වතුර මතු පිටට එනකොට ඇංගස් දකිනවා අමුතු ලෝහ දැල්ලක් හයි කරලා තියෙනවා. ඒක වැවට ඇතුල් වෙන්න හදන සබ්මැරින් වලට උගුලක්. ඇවිදින්න යන අතරේ චර්චිල් බල්ලා හමුදා අනදෙන නිලධාරියාගෙන් නිදහස් වෙලා වෝටර් හෝස් හොයන්න යනවා. ස්ට්‍රංක් එනකොටම ඇංගස් ක්‍රූසෝට හැංගෙන්න කියනවා. හැබැයි පරක්කු වැඩි. සර්ජන් ඉන්ස්ට්‍රංක් සතා වතුර යටට යනවා දකිනවා. ඇංගස් ක්‍රූසෝ ගැන ලුයිස්ටයි කර්ස්ටිටයි කියනවා. ඇංගස්ව හිනස්සපු එකට එයා ලුවිස්ට ස්තුති කරනවා. එයාලගේ කතාව දිහා බලාගෙන ඉන්න කැප්ටන් හැමිල්ටන්ට කනගාටු වෙනවා. ලුවිස් කියන්නේ යුද්ධෙට සම්බන්ධ වෙලා නැති හොඳ වාර්තාවක් තියෙන හොඳ මිනිහෙක් කියලා. එයා වීරයෙක්. පබ් එක ඇතුලේ දීවරයෝ දැකපු අමත මුහුදු සතා ගැන අනිත් අයට කියනවා. ප්‍රදේශවාසීන් කියනවා මේ ආරංචි නිසා සංචාරකයෝ ගොඩක් එන්න පුළුවන් කියලා. පහුවදා දීවරයෝ කැමරාවක් අරගෙන ලෝක් එකට එනවා. එයාලා හිතනවා සතාගේ ෆොටෝ එකක් අරගෙන සල්ලිකාරයෝ වෙන්න. ඒ අතර කැප්ටන් හැමිල්ටන් ඈන් සහ ළමයි වෙක්කගෙන යනවා. එයාලා ලොක් එකේ කරන දේ බලන්න. හැමිල්ටන් කියනවා හමුදාව කාලතුවක්කු ලෝක් එකට දාන්න පුහුණුවීම් කරන්න ලෑස්ති වෙනවා කියලා. ඇංගස් එයාගේ අම්මට ලෝක් එකේ ඉන්න සතා ගැන කියනවා. හැබැයි එයා විශ්වාස කරන්නේ නැහැ. කර්ස්ටි ඒවාව සනාථ කරනවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. කාලතුවක්කු ලෝක් එකට දානවා. ගොඩක් ඒවා ක්‍රූස් වදින්න වගේ යනවා. ඇංගස් වෙඩි තියෙන එක නවත්තන්න හදනවා. ඒකෙන් හැමිල්ටන්ටත් කේන්ති යනවා. ඈන්ගේ පුතාට විනය ඕන කියලා යාට කියලා පවුල ආපහු ගෙදර යවනවා. මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ සතා කවදාවත් උඩට එන්නේ නැහැ කියලා හිතලා දීවරයෝ ලෝක් නෙස් මොන්ස්ටර්ගේ බොරු ෆොටෝ එකක් හදන්න තීරණය කරනවා. ඒක තමයි ප්‍රසිද්ධ සර්ජන්ට්ගේ ෆොටෝ එක. මාසයක් තිස්සේ ඇංගස්ව හැම රෑම 6ට එයාගේ කාමරයට යවලා එළියට යන්න දෙන්නේ නැහැ. පත්තරේ තිබුණු බොරු ෆොටෝ එක දැක්කම සර්ජන් ස්ට්‍රංක් කියනවා ඒක තමයි එයා ලෝක් එකේ දැක්කේ කියලා. සර්ජන් වෝක සතා දඩයම් කරන්න යනවා කියලා පොරොන්දු වෙනවා. කර්ස්ටි නිශ්ශබ්දව ඇංගස්ව එයාගේ කාමරේ සිරගෙදරින් එළියට ගන්නවා. ඒ ලුවිස්ගේ උදව්වෙන්. එයාලා වැව ළඟට ගිහින් ඇංගස් ක්‍රූසෝට කතා කරනවා. වෝටර් හෝස් කේන්තියෙන් නැගිටලා කෑ ගහලා ඇංගස්ව හපන්න හදනවා. ඒක නොතකා ඇංගස් එයාගේ යාළුවා එක්ක ආයෙත් සම්බන්ධ වෙනවා. බෝම්බ ප්‍රහාරයේ සහ මරණයට ලංවීමේ අත්දැකීම නිසා ක්‍රූසෝ තාම අවුල් වෙලා ඉන්නේ. එයා වතුරට අතුරුදහන් වෙන්න කලින් කොල්ලගේ අත හපන්න වගේ යනවා. වෝටර් හෝස්ගේ සුවඳ දැනුණු චර්චිල් හමුදාව වැව ළඟට එක්කගෙන යනවා. සොල්දාදුවෝ දියබදේ තුවක්කු අරගෙන වතුරට බහිනවා. ක්‍රූසෝ බල්ලව මරලා සොල්දාදුවන්ව පුදුමයට පත් කරනවා. එයාලගේ එක්කෙනෙක් SOS ඇමතුමක් දෙනවා. ක්‍රූසෝ හමුදාව පැත්තකට කරලා බෝට්ටුව පෙරලනවා. හැමිල්ටන් ඈන්ගෙන් සමාව ඉල්ලනවා. හැබැයි SOS ඇමතුම නිසා බාධා වෙනවා. ජර්මන්වරු පහර දෙනවා කියලා හිතලා හැමිල්ටන් ඈන්ටයි ළමයින්ටයි බිම් ගෙදරට යන්න නියෝග කරනවා. ඇංගස් ලෝක් එකේ ඉන්නවා කියලා දැනගත්ත
ඇන් හැමිල්ටන්ගේ අන නොතකා එයාව ගන්න ලෑස්ති වෙනවා. ලෝක් එකේදී ක්‍රූසෝ සොල්දාදුවන්ව බය කරලා ඇංගස්සේ විනාශය නවත්තන්න හදනකොට එයාලව මරන්න වගේ යනවා. ඇංගස් වතුරට බහිනවා. හැබැයි ගලක ලිස්සලා වතුර යටට ගිහින් සිහි නැති වෙනවා. ක්‍රූසෝ යටින් කිමදිලා එයාව අල්ලගෙන ජීවිතේ බේර ගන්නවා. වෙරළේදී ලුයිස් එයාව ඇහැරවන්න උත්සාහ කරනවා. හැමිල්ටන් නෑන්ව ලෝක් එකට එක්කගෙන යනවා. ලෝක් එකේ යන එන ඕනෑම දෙයකට වෙඩි තියන්න කියලා එයාලගේ මිනිස්සුන්ට නියෝග කරනවා. සිහි නැතුව ඉන්නකොට ඇංගස්ට එයාගේ තාත්ත එක්ක තිබුණු අන්තිම කතාව මතක් වෙනවා. එතකොට තාත්තයාට කිව්වා ශක්තිමත් වෙන්න, විශ්වාසයෙන් ඉන්න කියලා. ඇංගස් හුස්මක් අරගෙන නැගිටිනවා. එයාගේ පරණ යාළුවා ආයෙත් දැකලා සතුටු වෙනවා. දැන් ක්‍රූසෝ එච්චරටම ආක්‍රමණශීලී නෑ. ඇන් සහ හැමිල්ටන් එනකොට වෝටර් හෝස් වතුර යටට යනවා. ඇංගසුයි සොල්දාදුවයි සිද්ධ වුණු හැමදේම පැහැදිලි කරන්න උත්සාහ කළත් ඒක කවුරුවත් විශ්වාස කරන්නේ නෑ කියලා පැහැදිලි. ඇන් ලුයිස්ට චෝදනා කරනවා එයාගේ ළමයින්ගේ ඔළුවලට විකාර දානවා කියලා. එයා කියනවා මෙතන රාක්ෂයෝ හරි මැජික් හරි නෑ, තියෙන්නේ යුද්ධයයි මරණයයි විතරයි කියලා. ඇන් හැරෙනකොට අර ලොකු සතා දකිනවා. ඒකෙන් එයාගේ කතාව වැරදි කියලා ඔප්පු වෙනවා. වෝටර් හෝස් සාමකාමී කියලා ඇංගස් කියනවා. හැබැයි තව කාලතුවක්කුවක් වෙඩි තියෙන නිසා ඒ මොහොත කැඩෙනවා. ඇංගස් ක්‍රූසෝව බේර ගන්න හදනවා. වෝටර් හෝස්ගේ පිට උඩට පැනලා එයාලට වෙඩි තියන්නේ නැති වෙයි කියලා හිතනවා. එයාගේ බය වෙලා ඉන්න අම්මාට කාලතුවක්කු වැටෙන හැටි බලන්න වෙනවා. සොල්දාදුවෝ දිගින් දිගටම දරුණු ප්‍රහාර එල්ල කරනකොට හැමිල්ටන් ඇන් සහ ලුවිස් දුවනවා දිය යට දැලගාවට. ඇංගස් කාලතුවක්කු ප්‍රහාර මැති ක්‍රූසෝව දැලගාවට යොමු කරන්න පුළුවන් හැමදේම කරනවා. හැබැයි කුණාට සහිත කාලගුණය නිසා සොල්දාදුවෝ ක්‍රූසෝගේ බෙල්ල සබ්මැරීනයක පෙරියස්කෝප් එකක් කියලා වලදවා වටහා ගන්නවා. ඇංගස්ට තේරෙනවා එයාලට වතුර යටට යන්න ඕන කියලා. දෙන්නා යාන්තම් දැලගාවට යනවා. ඒක ජර්මන් සම්මැරීනයක් කියලා තාමත් විශ්වාස කරන සොල්දාදුවෝ ටාගට් එක අල්ලගන්න දැල් උත්සන්න පටන් ගන්නවා. ඇංගසුයි ක්‍රූසෝයි දැල්ගාව නවතිනවා. හැමිල්ටන් සහ ලුවිස් ඇවිත් ඇංගස්ට කියනවා එයාගේ යාළුවව නිදහස් කරන්න කියලා. අකමැත්තෙන් වුණත් ඇංගස් එයාට හිටපු හොඳම යාළුවාව අතහැරලා පවුල ගාවට යනවා. ක්‍රූසෝ වතුර යටට කිමිදිලා දිනන විදිහට දැල්ට පනිනවා. ඒකෙන් හමුදා උපකරණ ටිකක් බීමට ඇදගෙන වැටෙනවා. ක්‍රූසෝ දුර ඈතට අතුරුදහන් වෙනවා. පහුවදා ඇන් සහ ක්‍රූසෝ ලෝක් එක උඩින් හිරු උදා වෙන හැටි බලනවා. එයාගේ තාත්තා ගෙදර එන්නේ නෑ කියන එක ඇංගස් අන්තිමට බාර ගන්නවා. කණ්ඩායම ආයෙත් එකතු වෙලා වෝටර් හෝස් නිදහසට පිහිනා යනවා දකිනවා. වෝටර් හෝස් අන්තිම කෑ ගැහිල්ලක් දීලා අන්තිම වතාවට වතුර යටට කිමිදෙනවා. මේ වෙලේ පබ් එකේ ඉන්න වයස්ක මිනිස්සයා පැහැදිලි කරනවා ගිය අවුරුදුවල සමහරු වෝටර් හෝස්ව දැකලා තියෙනවා කියලා. හැබැයි ඇංගස් නම් ආයෙත් කවදාවත් දැකලා නැහැ. එයා ඒක දන්නේ ඇයිද කියනව නම් එයා තමයි ඇංගස්. සංචාරකයෝ ඒ කතාව ගැන තෘප්තිමත් වෙලා පබ් එකෙන් යනවා. එළියේ කනස්සලු වුණු අම්ම කෙනෙක් එයාගේ පුතා විලියම්ව හොයනවා. ඒ පුතා වෙරළ දිගේ ඇවිදිනවා. එයා දකිනවා ඇංගස්ට හම්බුණු බිත්තර වගේම පේන ලොකු අමුතු ගලක්. ඒකෙන් කියවෙන්නේ ක්‍රූසෝ මැරිලා ඊළඟ වෝටර් හෝස් වෙන එයාගේ පුතෙක් දාලා ගිහින් කියන එක. එහෙනම් guys next video එකෙන් හමු වෙමු. subscribe කරලා like කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. see you guys.